වෙසක් පොහොය කියන්නේ ශ්‍රී ලාංකිකයින් විදිහට අපි ආමිස පූජාවන්ට වගේම ප්‍රතිපත්ති පූජාවන්ටත් මුල් තැන ලබා දෙමින් කටයුතු කරන කාල සීමාවක්. ආමිස පූජාවන් අතර වෙසක් තොරණට හිමි වෙන්නේ සුවිශේෂ තැනක්. මේ උතුම් වෙසක් මාසයේදීත් තොරණ නරබා බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කරගන්නා ඔබට අද අපි කියන්න යන්නේ ලංකාවේ ඉදිවුණ මුල්ම සහ පැරණිම තොරණ ගැන. ශ්‍රී ලංකාවේ ඉදිවුණ මුල්ම තොරණ ඔබ කවුරුත් හොඳින් දන්නා අදටත් ඉදිවන තොටලග තොරණයි. මේ තොරණ නිර්මාණය කරන්නේ H.A. විල්බර්ට් පෙරේරා මහතායි. වර්ෂ 1955 දී තොරණ මුල්වරට ප්‍රදර්ශනය කරනවා. විල්බර්ට් මහතා මේ තොරණ නිර්මාණය කරන්නේ සම්පූර්ණයෙන්ම සිය පෞද්ගලික මුදල් යොදවමින්. එකල වියදමේ හැටියට සම්පූර්ණ තොරණ නිම කිරීම සඳහා රුපියල් 7500ක මුදලක් වැය වී තිබෙනවා. ඊට අමතරව චිත්‍ර ශිල්පියා හට රුපියල් 2500ක මුදලක් ලබා දී තිබෙනවා. එදා මුලින්ම තොටලග තොරණේ දර්ශනය වුණේ මහා භද්‍රකල්ප ජාතකයයි. තොරණ විදුලි බුබුලු 35000කින් ආලෝකමත් වූ අතර උස අඩි 85ක් වුණා. නෙකවිද රටා මවමින් තොරණ ආලෝකමත් කළ ශිල්පියා ආර්යදාස මහතායි. මුල්වරට ඉදි වුණු මේ තොරණ දැක බලා ගන්නට එවකට නන්දෙසින් ජනතාව පැමිණ තිබෙනවා. තාක්ෂණයෙන් එතරම් දියුණු නැති කාලයක තොරණේ නිර්මාණ ශිල්පියා ඇතුළු අනිකුත් ශිල්පීන් මේ දැවැන්ත නිර්මාණය සිදු කරන්නට කොතරම් කැපකිරීමක් කරන්නට ඇතිද. එතැන් පටන් ඇරඹී තොරන් කලාව අද වන විට නව තාක්ෂණයත් සමගින් මුසු වී වෙසක් පොසොන් මංගල්‍යයන්හිදී අත්‍යවශ්‍යම සංස්කෘතික අංගයක් බවට පත් වී තිබෙනවා. එදා වර්ෂ 1955 දී තොටලග තොරණ ඉදිකළ විල්බර්ට් මහතාවත් එම නිර්මාණ ශිල්පීන්වත් අද වන විට ජීවතුන් අතර නැත. නමුත් ඔවුන් හඳුන්වා දුන් තොරන් කලාව අදටත් ජීවමාන බව පසක් කරමින් ශ්‍රී ලංකාවේ ඉදිවන විශාලම සහ දර්ශනීය තොරන් අතරට තොටලග තොරණත් සෑම වසරක් පාසාම එක්වනවා.